ඔයගොල්ලෝ දන්නවද වතුර වලින් ඔයගලගේ ගර්භණී බව වැඩි කරනවා කියලා? ගර්භණී අපි නිතරම කන පරිප්පු වලත් මෙන්න මේ පෝෂණය තියෙනවා. ෆෝලික් ඇසිඩ් ෆයිබර් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. එහෙනම් කලින් කිව්වා වගේ ඔන්න අද කතා කරන්න යන්නේ ඔයා ගර්භණී බව අපේක්ෂා කරනවා නම් ඔයාගේ සිරුර කොහොමද සූදානම් කරගන්නේ කියලා. එතකොට සූදානම් කරගන්නවා කියන්නේ කොහොමද? අවශ්‍ය පෝෂණය සිරුරට ලබා දෙන ආහාර වර්ග 7ක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව පළවෙනි ආහාරය ගැන කතා කරමු. පළවෙනි එක තමයි කැරට් සහ රතු වල. කැරට් සහ බීට්රූට් කියන මේ ආහාර වර්ග දෙක. එතකොට මේ ආහාර වර්ග දෙක කොහොමද ගන්න හොඳ? ඔයගලන්ට බීම විදියට හදලා උදේට බොන්න පුළුවන්. මේක කොහොමද ගර්භණී වෙන්න උදව් කරන්නේ? මෙන්න මේ කැරට් සහ බීට් වල තියෙනවා අයර්න් වගේම ෆෝලික් ඇසිඩ්. අන්න ඒක ඔයලුවේෂන් වලට, ඒ කියන්නේ ඩිම්බ පිට කරන සරු දවස තියෙන්නේ, අන්න ඒකට උදව් වෙනවා. දෙවෙනි එක තමයි මුං ඇට. අයර්න් ෆයිබර් වගේම ෆෝලික් ඇසිඩ් තියෙන මේ මුං ඇටත් ඔයගලන්ට ආහාර වලට එකතු කරගන්න පුළුවන්. මුං ඇට වගේම අපි නිතරම කන පරිප්පු මේ වලත් මේ ෆයිබර් තියෙන හින්දා ගර්භාෂයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. තුන්වෙනි එක තමයි කජු සහ පනීර්. මේ දෙකේම මොනවද තියෙන්නේ? සිංක් තියෙනවා, ප්‍රෝටීන්, ඒ දෙක උපකාරී වෙනවා. හෙල්ති එග්ස්. ඔයාගේ ඩිම්බ කෝෂවල තියෙනවානේ එග්ස්, අන්න ඒවා වල සරු බවට උපකාරී වෙනවා. ඒ වගේම පැලෝපියන් නාල වලට සපෝට් කරනවා. ඒ කියන්නේ ඔයගලගේ ඕවරිස් හරියාකාරව වැඩ කරන්න මෙන්න මේ පෝෂක පදාර්ථ උදව් කරනවා. හතරවෙනි එක තමයි ආමන්ඩ්. ඒකේ තියෙන හෙල්ති ෆැට් වලින් හෝමෝන් බැලන්ස් කරනවා. ඉන්බැලන්ස් හෝමෝන් තියෙන අය ආමන්ඩ් දවසට 2-3ක් කෑවට කමක් නැහැ. පස්වෙනි ආහාරය තමයි මේකත් සීඩ් වර්ගයක්. ලෝටස් සීඩ්ස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා වෙළඳපොලේ ගන්න තියෙන ලෝටස් සීඩ් වියලි එක. ඒ වගේම හෙරළ. අන්න ඒ ಜಾති දෙකම දවසට තේ හැන්දක් වගේ කනවා නම් ඒවල තියෙන හෙල්ති පැට් ඔයගොල්ලන්ගේ ඉම්බැලන්ස් හෝමෝන්ස් බැලන්ස් කරන්න උදව් වෙනවා. හයවෙනි එක තමයි තද කොළ පාට කොළ වර්ග ආහාරයට ගැනීම. විශේෂයෙන්ම ගොටු කොළ. ඒවැය තියෙන විටමින් B9 සහ ෆෝලික් ඇසිඩ් ඩිම්බ සංසේචනය වෙන ක්‍රියාවලියේදී උදව් කරනවා. හත්වෙනි ආහාරය තමයි මේක පළතුරු වර්ග 3ක්. කෙසෙල්, අලිපේර සහ ගස් ලැබු. මෙන්න මේ ආහාර තුනෙත් හෙල්ති ෆැට් තියෙන හින්දා හෝමෝන් බැලන්ස් කරනවා. එතකොට මේ ආහාර ගන්නකොට විශේෂයෙන්ම පළතුරු ස්වභාවික ඕගනික් වගේ දේවල් ගන්න බලන්න. වසවිස අඩු පුළුවන් තරම් හොයාගන්න. ගෙවත්තේ තියෙන ආහාර ලබා ගන්න. ඒ වගේම මම අද කියන්න යන විශේෂ කරුණ තමයි ජලය. ජලය අනිවාර්යෙන් ඔයගොල්ලෝ දවසට ලීටර් 2.5ක්වත් බොන්න ඕනේ. 2.5ක් විතර. ඉතා රස්න අධික කාලයක් නම් ලීටර් 3ක් විතර බිව්වට කමක් නැහැ. එතකොට ඔයගොල්ලෝ බලනවා ඇති වතුර බිව්වහම මොනවද ලැබෙන්නේ කියලා. වතුරෙන් ඔයගොල්ලන් හයිඩ්‍රේට් වෙනවා. ඒ කියන්නේ ඔබේ වියලි බව අඩු කරනවා. විචලනය වීම වළක්වනවා. ඒකෙන් ඩිම්බ සාරවත් වෙනවා. හෝමෝන බැලන්ස් වෙනවා. ගැප් ගෙලේ තියෙන ශේෂ්මල නිෂ්පාදනය කරන්න උදව් වෙනවා. පෝෂක ඉතා හොඳින් අවශෝෂණය වෙනවා. ගර්භාෂයේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඉතින් මේ ජලයෙන් ගොඩක් දේවල් වෙනවා. අනිවාර්යයෙන්ම ලීටර් 2.5ක් දවසට පානය කරන්න ඕනේ. තව දෙයක් තමයි ඔයගොල්ලෝ ෆෝලික් ඇසිඩ් හැමදාම ගන්නවා නම් දරුවෙක් අපේක්ෂා කරනවා නම් ඊට මාසයකට කලින් මේක පටන් ගන්න පුළුවන්. මයික්‍රෝග්‍රෑම් 400ක් විතර දවසට ගන්න. ඉතින් මේ ෆෝලික් ඇසිඩ් දරුවාගේ ස්නායු පද්ධතියට ඉතාම උපකාරී. ඒක මාසයකට කලින් ඉඳන් ගන්නවා නම් හොඳයි. ඉතින් මේ ආහාර වර්ග ඔයගොල්ලන්ගේ කෑම වේලට එකතු කරගෙන අපි මාසයක් විතර try කරලා බලමු ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵල කොහොමද කියලා. එහෙනම් මටත් කමෙන්ට් එකක් දාන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරන දරුවන් අපේක්ෂා කරන හැම දෙනාටම ඒ සිහිනේ සැබෑ වෙන්න කියලා. එහෙනම් මතක ඇතුව වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන ගමන් මේ වගේ වීඩියෝස් බලන්න කැමති වගේ යාළුවන් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. ආයිබෝවන්.